ඉතින් ස්ථාවර තැන්පතු කියන්නේ වර්තමානයේ තියෙන ඉතාමත් ආරක්ෂිත ආයෝජන මාර්ගය. හැබැයි ඕගොල්ලෝ දන්නවද මේ ස්ථාවර තැන්පතුවක් දාන්න ඕගොල්ලෝ බැංකුවට ගියාට පස්සේ මෙන්න මේ ස්ථාවර තැන්පතුව හා බැඳිච්ච සැඟවිච්ච කරුණු කාරණා රාශියක් තියෙනවා කියලා. ඉතින් අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ අන්න ඒ වගේ ස්ථාවර තැන්පතුව හා බැඳිච්ච කවුරුත් වැඩිය කතා කරන්නේ නැති කරුණු කාරණා කීපයක් ගැන. ඉතින් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා මේ වීඩියෝ එකත් එක්ක මේ මොනවාද කියලා දැනගන්න. ඉතින් ලංකාවේ 2026 අප්‍රේල් වෙනකොට මෙන්න මේ withholding tax percentage එක සඳහන් වෙන්නේ 10%ක් කියලා. ඒ කියන්නේ ඔයා දාන FD එකෙන් ඔයාට ලැබෙන සම්පූර්ණ පොලිය මුදලෙන් 10%ක් ඔයා මෙන්න මේ withholding tax එක හැටියට රජයට ගෙවන්න ඕනේ. අපි නිකන් උදාහරණයක් ගත්තොත් ඔයාට රුපියල් 10000ක පොලියක් ඔයාගේ FD එකෙන් ලැබෙනවා කියලා. මෙන්න මේකෙන් ඔයාට ඇත්තටම ලැබෙන්නේ රුපියල් 9000ක්. ඒ කියන්නේ 90%ක මුදලක් විතරයි. ඊටු 10%. ඒ කියන්නේ රුපියල් 1000 ඔයගොල්ලෝ tax එක විදිහට රජයට ගෙවන්න ඕනේ. තව දෙයක් තමයි බැංකුවේ FDs වලට පොලිය ගෙවනකොට ඔයාලට ගෙවන්නේ සුද්ධ පොලිය මුදල විතරයි. ඒ කියන්නේ මම අර කියපු ටැක්ස් එක ඒගොල්ලෝ විසින්ම ඔයාගේ පොලියෙන් අඩු කරගෙන ඒගොල්ලෝ විසින් මේක රජයට ගෙවනවා. ඉතින් ඔයාලට මේ FDs වල ටැක්ස් කැපිච්ච විදිහ ගැන වාර්තාවක් බැංකුවෙන් ගන්න පුළුවන් රික්වෙස්ට් කරලා. ඉතින් මේ FDs දාන වැඩි පිරිසක් කැමති මෙතඩ් එකක් තමයි මේ monthly interest ලැබෙන විදිහට තමන්ගේ FD එක ඕපන් කරන එක. මේ ක්‍රමය ඇත්තටම හොඳයි. මොකද ඔයා ඉන්වෙස්ට් කරන මුදලට හැම මාසෙම ඔයාට රිටර්න් එකක් ගන්න පුළුවන්. හැබැයි මේකේ තියෙන ගැටලුව තමයි මේ monthly interest ලැබෙන ක්‍රමයට ඔයා FD එක ඕපන් කරලා හදිස්සියේ හරි මේ FD එක මැචුවර් වෙන්න කලින් ඔයා මේක වහන්න තීරණය කළොත් බැංකුව විසින් එතෙක් ඔයාට ගෙවපු සම්පූර්ණ පොලිය මුදල ඔයාගෙන් අය කරගන්න කටයුතු කරන එක. අපි මේක සරල උදාහරණයකින් පැහැදිලි කරගමු. අපි නිකන් හිතමු ඔයා ලක්ෂ 10ක් FD එකක් දානවා අවුරුද්දකට. ඒකට ඔයාට බැංකුව හැම මාසෙම රුපියල් 5000 ගානේ ඉන්ට්‍රස්ට් එකක් ගෙවනවා කියලා. ඉතින් අපි නිකන් හිතුවොත් ඔයා මේ FD එක දාලා දැන්ට මාස 5ක් ගත වෙලා ඉවරයි. ඉතින් ඔයාට සල්ලි අවශ්‍යතාවයක් වෙලා ඔයා තීරණය කරනවා මේ FD එක වහලා මේ සල්ලි වලින් ඔයාගේ වැඩේ කරගන්න. ඉතින් එහෙම හිතාගෙන ඔයා බැංකුවට ගිහින් කියනවා මට මේ FD එක වහන්න අවශ්‍යතාවයක් වෙලා තියෙනවා මම කොහොමද ඒක කරන්නේ කියලා. ඉතින් බැංකුව ඊට පස්සේ ඔයාට කියනවා ඔයා මීට මාස 5කට කලින් මෙතෙන්ට ඇවිල්ලා කිව්වේ මේ FD එක ඔයා දාන්නේ අවුරුද්දකට. ඔයා අවුරුද්දක් යනකල් මේ සල්ලි අපිත් එක්ක තියාගන්නවා කියලා. ඉන්නේ ගිවිසුම මත තමයි අපි ඔයාට හැම මාසෙම රුපියල් 5000 ගානේ දෙන්න තීරණය කළේ කියලා. දැන් ඔයා කියනවා ඔයාට මේ FD එක වහලා සල්ලි ගන්න ඕනි. නමුත් තාම මාස 5යි ගිහිල්ලා තියෙන්නේ. ඔයා මේ මාස 5කින් මේක වහන නිසා අපි අර මුලින් අස්සම් කරපු ගිවිසුම මේ වෙලාවේදී කඩ වෙනවා. ඒ හින්දා බැංකුව තවදුරටත් කියනවා මේ ගිවිසුම කඩ වෙච්ච නිසා ඔයාට අපි මෙච්චර කාල මාස 5ක් තිස්සේ ගෙවපු රුපියල් 5000 ඒව පහ අපිට ආයෙ ඔයාගෙන් අය කරගන්න සිද්ධ වෙනවා කියලා. ඉතින් බැංකුව මෙහෙම කියලා ඔයාගෙන් සල්ලි හැටියට රුපියල් 25000ක් ගන්න නැහැ. එයාලා කරන්නේ ඔයාලගේ FD එකේ මුල් මුදල්. ඒ කියන්නේ මේ උදාහරණයේ හැටියට රුපියල් ලක්ෂ 10න් අර කියපු 25000 අඩු කරගෙන ඉතුරු 9,75,000 ඔයාට ගෙවනවා. ඉතින් බැංකුව ඊට පස්සේ කියනවා හරි ඔයා මේක මාස 5ක් අපිත් එක්ක තියාගත්තනේ. ඒ මාස 5 වෙනුවෙන් අපි ඔයාට පොඩි පොලිය මුදල් ප්‍රමාණයක් ගෙවන්නම් කියලා 102ක වගේ ඉතා පොඩි පොලිය මුදලක් අර කියපු මාස 5ට ගණනය කරලා ඔයාට දෙනවා. ඉතින් ඔයාට පැහැදිලි වෙනවා ඇති ඔයා මේ monthly ක්‍රමයට FD එක දාලා හදිස්සියේ හරි ඔයා මැචුවර් වෙන්න කලින් මේ FD එක වැහුවොත් ඔයාට හම්බෙන්නේ ඇවිල්ලා ඇත්තටම interest loss එකක්. එහෙම නැත්නම් පොලිය මුදලෙන් අලාභයක් තමයි ඔයාලට මේකෙන් ලැබෙන්නේ. ඉතින් ඒ හින්දා ඔයගොල්ලෝ monthly ක්‍රමයට FDs දානවා නම් හැම වෙලේම කල්පනා කරලා බලන්න මේ FD එක දාන කාල සීමාව ඇතුළත මට මොන හරි හදිස්සි මුදල් අවශ්‍යතාවයක් ඇති වෙයිද කියන එක. ඉතින් FDs දාන ඔයාලා දන්න දෙයක් තමයි මේ FDs දාන්න ගියාම ඔයාලට FD එක දාන්න පුළුවන් විවිධාකාර වූ කාල පරිච්ඡේද විශාල ප්‍රමාණයක් බැංකුව හඳුන්වා දීලා තියෙනවා. උදාහරණයක් විදිහට ඔයාලට FD එකක් දාන්න ගියාම ඒක ඔයාලට මාසයකට දාන්න පුළුවන්, මාස දෙකකට දාන්න පුළුවන්, 3කට, 4කට, 6කට, 12කට මෙන්න මේ වගේ විශාල කාල පරිච්ඡේද ප්‍රමාණයක් බැංකුව විසින් හඳුන්වා දීලා තියෙනවා මේ FDs දාන්න. ඒ වගේම තමයි ඔයාගේ මේ FD කාල පරිච්ඡේදය වැඩි වෙන්න ඒකට ගෙවන පොලියත් වැඩි වෙනවා. උදාහරණයක් විදිහට 1 month rate එකට වැඩිය 3 months rate එක වැඩි. 3 months rate එකට වැඩිය 6 months rate එක වැඩි. ඒ වගේම 6 months rate එකට වැඩිය 1 year rate එක වැඩි. ඉතින් මේ FDs දානය ගොඩක් වෙලාවට කරන්නේ තමන්ගේ අතේ තියෙන මුදල ගෙඩිය පිටින් ගිහිල්ලා තනි කාල පරිච්ඡේදයක ඉන්වෙස්ට් කරනවා. ඉතින් උදාහරණයක් විදිහට ඔයාගේ අතේ ලක්ෂ 10ක් තියෙනවා නම් ඔයා ගිහිල්ලා මේක ගෙඩිය පිටින් අවුරුද්දක FD එකක් දානවා. ඉතින් මෙහෙම ගෙඩිය පිටින් මේක අවුරුද්දකට දැම්මා වෙන්නේ හදිස්සියේ හරි ඔයාට මාස දෙකක් වගේ ගිහිල්ලා මොන හරි මුදල් අවශ්‍යතාවයක් වුණොත් ඔයාට වෙන්නේ අන්න අර කියපු FD එක වහලා සල්ලි අරගෙන වැඩේ කරගන්න. එතකොට ඔයාට ඇත්තටම මේ FD එක මාස දෙකක් මේ බැංකුවේ දාලා තිබ්බා කියලා කිසිම ප්‍රතිලාභයක් අත් වෙන්නේ නැහැ. ඔයාලට ඉන්ට්‍රස්ට් එකෙන් ලොස් එකක් තමයි ඇත්තටම ලැබෙන්නේ. ඉතින් මේකට විසඳුමක් හැටියට ඔයාලට කරන්න පුළුවන් ඔයාගේ අතේ තියෙන සල්ලි කොටස් කීපයකට කඩලා විවිධ වූ කාල පරිච්ඡේද කීපයක ඉන්වෙස්ට් කරන්න. අපි අර උදාහරණෙම ගත්තොත් ඔයාගේ අතේ රුපියල් ලක්ෂ 10ක් තියෙනවා නම් ඔයාට පුළුවන් මේක කෑලි 3කට විතර කඩන්න. ඒ කියන්නේ ලක්ෂ 2, ලක්ෂ 3, ලක්ෂ 5 වගේ කොටස් 3කට කඩලා රුපියල් ලක්ෂ 2 ඇවිල්ලා මාස 2ක FD එකක දාන්න. රුපියල් ලක්ෂ 3 ඇවිල්ලා ඔයාට පුළුවන් මාස 6ක වගේ FD එකක දාන්න. රුපියල් ලක්ෂ 5 ඇවිල්ලා ඔයාට පුළුවන් අවුරුද්දක වගේ FD එකක් දාන්න. එතකොට මෙහෙම කොටස් කීපයකට
එකට කඩලා දාන එකේ වාසිය තමයි මොන හරි යම් පොඩි මුදල් අවශ්‍යතාවයක් වුණොත් පුළුවන් මෙන්න මේ කීප FDs තුනෙන් එකක් වහලා ඔයාලට වැඩේ කරගන්න. එතකොට ඔයාට අර කීප ලක්ෂ 10ටම අදාළ පොලි මුදල් වල අලාභයක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඔයාලා FD එකයි වහන්නේ. ඒතර FDs දෙක ඒ විදිහටම බැංකුවත් එක්ක ඕගොල්ලෝ තියාගෙන යනවා. එතකොට ඒකට අදාළ පොලි මුදල් ඕගොල්ලන්ට ලැබෙනවා. ඔයගොල්ලෝ FD දාන්න යනකොට ඕගොල්ලන්ට හිතුනොත් මොන හරි මට අදිසි මුදල් අවශ්‍යතාවයක් ඇති වෙයි කියලා මෙන්න මේ විදිහට FD එක දාන එකෙන් ඔයාලට මේ ඉන්ට්‍රස්ට් ලොස් එක මග අරවා ගන්න පුළුවන්. ඉතින් මේ FD සහ සම්බන්ධව ගොඩ දෙනෙක් දන්නේ නැති තවත් කාරණාවක් තමයි ඔයාලට පුළුවන් මේ FD against credit facilities එහෙම නැත්නම් ණය පහසුකම් ලබා ගන්න. ඒ කියන්නේ ඔයාලට පුළුවන් ඔයාගේ FD එකෙන් 90%ක් වෙනකල් වගේ ණය පහසුකම් ලබා ගන්න. මේ ණය පහසුකම් ගත්තාම ඔයාලට පුළුවන් මේ FD against loan එකක් හරි එහෙම නැත්නම් ඔයාලට current account එකක් තියෙනවා නම් ඒකට OD limit එකක් හරි මාක් කරගන්න. මේකෙදි ඔයා ගන්න credit facility එකේ interest rate එක තීරණය වෙන්නේ ඔයාගේ FD එකේ interest rate එක මත පදනම් වෙලා. ඒ කියන්නේ ඔයාගේ FD එකේ rate එකට වැඩිය 100ට එකක් හෝ දෙකක් අතර ප්‍රමාණයක් වැඩි තමයි ඔයාලගේ ලෝන් එක හරි OD එක හරි බැංකුව මාක් කරන්නේ. ඒක බැංකුවට වෙනස් වෙනවා මේ රේට් එක ගන්න විදිහ. සාමාන්‍යයෙන් අපි උදාහරණයක් වගේ ගත්තොත් ඔයාගේ FD රේට් එක 110ක් නම් ඔයාගේ ලෝන් එක හරි OD එක හරි ඔයා ගන්න ක්‍රෙඩිට් ෆැසිලිටි එකේ රේට් එක 11%ත් අන්න ඒ වගේ අතර ප්‍රමාණයක් වෙනවා. ඒ වගේම තමයි මේකේ තියෙන තව වැදගත් දෙයක් තමයි අපි උදාහරණයකට ගත්තොත් ඔයා FD එකක් දාලා තිනවා. ඒක ඔයා අවුරුද්දකට දාලා තියෙන්නේ. ඒක රිනිව් වෙන්න තියෙන්නේ. ඒක මැචුවර් වෙන්න තියෙන්නේ ඊළඟ මාසෙ. එතකොට දැන්ට මාස 11ක් ඔයා මේ FD එක බැංකුවත් එක්ක මේන්ටේන් කරගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ අතරතුරේ මේ 11 වෙනි මාසෙදී ඔයාට යම් සල්ලි අවශ්‍යතාවයක් වෙලා තිනවා. ඔයාට තියෙන එකම ඔප්ෂන් එක තමයි මේ FD එක වහලා සල්ලි ගන්න එක. එතකොට ඔයා මේ සල්ලි 11 වෙනි මාසෙදී ගත්තොත් වෙන්නේ ඔයාට මාසයක් තිබ්බා කියලා බැංකුව ඔයාට සම්පූර්ණ පොලිය ගෙවන්නේ නැහැ. එතකොට ඔයාට අර කියපු ඉන්ට්‍රස්ට් ලොස් එකක් වෙනවා. ඔයාට 102ක වගේ පොලියක් තමයි බැංකුව ගෙවන්නේ මේ ඔයා මේ FD එක මැචුවර් වෙන්න කලින් ක්ලෝස් කරන නිසා. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවක මෙන්න මේ FD against credit facility කියන එක ඉතාම වැදගත්. එතකොට ඔයාලට පුළුවන් තව මාසයක් වගේ තමයි FD එක රිනිව් වෙන්න තියෙන්නේ. ඒ නිසා ඔයාට මාසයකට වගේ මේ FD against loan එකක් අරගෙන ඔයාගේ වැඩේ කරගන්න සල්ලි ගන්න පුළුවන්. ඔයාට පුළුවන් FD එක මැච් වුණාට පස්සේ ඒ සල්ලි වලින් ඔයාගත්ත loan එක හරි OD එක හරි full settle කරන්න. ඉතින් මේ ක්‍රමෙන් ඔයාට පුළුවන් ඔයාගේ සල්ලි අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න වගේම අර කීප සම්පූර්ණ පොලිය මුදලත් ලබා ගන්න. ඉතින් අපි අද කතා කරේ මේ FDs වලට අදාළව කවුරුත් වැඩි කතා කරන්නේ නැති මාතෘකා කීපයක් සම්බන්ධව. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක රැඳී සිටියාට ඔබට ස්තුතියි.